හාමුදුරනේ දෙයක් අහන්න තියෙනවා. ඕකේ. හාමුදුරනේ දුසිල්වත් භික්ෂුන් වහන්සේලාට බයිනවා. ඒ වගේම සිල්වත් භික්ෂුන් වහන්සේලාටත් බයිනවා. එතකොට හාමුදුරනේ දුසිල්වත් භික්ෂුන් වහන්සේලා අපි පැත්තකින් තියමුකෝ. එතකොට හාමුදුරනේ සිල්වත් භික්ෂුන් වහන්සේලාට බයිද්දි කොහොමද ඒක දරාගන්නේ හාමුදුරනේ? ඒක ඉතින් දරා ගන්නවා කියන්නේ ඒක තමාගේ චිත්ත ශක්තිය මත. දැන් බලන්නකෝ ඇතා ඉන්නවානේ. දැන් හාන් අතන අත්‍රාංචුවක් වෙනවානේ. ඔව් හාමුදුරනේ. ඔය ඉතින් ඇත්තු තමයි යුද්ධ කරන්න රජවරුන් කාලේ රජතුමා ඒක ඇතා පිටට තමයි නැගලා යන්නේ. ඉතින් රජතුමා ඇතා පිට නැගලා යද්දින් ඊතලෙහෙම ගොඩක් වැදෙන්නේ කාටද? ඇතාට. ඇතා ඒ එකක්වත් ගණන් අරගන්නවද? නෑ. ධෛර්යවන්තව ඉස්සරහට යනවා යුද්ධ කර සහාය දෙදී. ආන් ඒ වගේ තමයි අර භික්ෂුන් වහන්සේ සියලුම දෝෂාරෝපණ ඒ වගේම තමයි සියලුම ප්‍රශංසාත් සියල්ලක්ම සමානව දරාගෙන මේ උතුම් වූ නිර්වාණ මාර්ගයේ උදෙසා අර ඇත් රාජයා වගේ කොච්චර දුනු ඊතල වැදුනත් ඉදිරියට යනවා. ආන් ඒ වගේ තමයි භික්ෂුන් වහන්සේ. හොඳයි හාමුදුරනේ මට හොඳට තේරුණා. තෙරුවන් සරණයි. හරි තෙරුවන් සරණයි.